විශේෂයෙන්ම දැන් මේ වගේ උවදුරු මේ කලියුග අපි දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපිට සත්‍ය යුගය කියලා තිබුණා, තේත්‍රා යුගය කියලා තිබුණා, කෘත යුගය කියලා තිබුණා. ඊට අමතරව මේ තමයි කලි යුගය කියලා කියන්නේ. කලි යුගය කියන්නේ මේ කාලේ මිනිස්සුන්ගේ විවිධ විදිහේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය මේ දේවල් අධිකව වැඩි වෙලා තියෙනවා. පුළුවන් තරම් බලන්නේ අනිකාව පල්ලෙහාට දාලා තමා ඉදිරියට යන්න. ඉතින් මේ වෙලාවේදී අකුසල් රැස්වීම හරිම වැඩි. ඉතින් ඒක නිසා මේ වගේ පාරිසරික හානි කියන ඒවා එන එක මේ කලියුග කාලයේදී පාරිසරික හානිය එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් බැලුවොත් විවිධ විදිහේ අනාවැකි පළ කරන විද්‍යුතුන් රාශියක් දැන් බිහි වෙලා ඉන්නවා අපේ රට තුල. ඉතින් ඇත්තටම සන්තෝසයි. ඒත් ඉදිරියටත් මීට එහා විපත් අපේ රටට ඇති වෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ විපත් වලින් අපිට ගැලවෙන්න ඕන නම් විශේෂයෙන්ම ධාර්මික විය යුතුයි. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරලා තමාගේ මේ දහමේ හැසිරෙන පිරිසක් විදිහට ජීවත් වුණොත් තමයි මේ සියලුම දෙනාට පාරිසරික හානි වලින් තමාට ගැලවීමක් ඇති වෙන්නේ.